යාලු සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා වතියට YouTube channel එකට. ඔන්න ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද CapCut Pro PC version එක ඔයාගේ PC එකට නොමිලේම download කරගන්න කියලා. ඉතින් මේක ඔයාගේ CapCut latest version එක තමයි ඔයා මේකට දාගන්න ඕනේ. ඊට පස්සේ පොඩි simple වැඩකින් අපිට පුළුවන් CapCut Pro version එක ඔයාගේ PC එකට ෆ්‍රීම ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් ඇයි වැඩි කතා කරගෙන ඉන්නේ? එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි මුලින්ම බලමු කොහොමද CapCut Pro එක ඔයාගේ PC එකට ලේසියෙන්ම download කරන්න කියලා. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ browser එකට ගිහිල්ලා CapCut latest version එක download කරගන්නවට පුළුවන්. මෙන්න මේ විදිහට CapCut කියලා search එකක් දීලා මෙන්න පළවෙනි link එකට ගිහිල්ලා එතන මේ download for free කියලා තියෙන උඩ එකපාරක් click කරලා මෙතනින් ඔයාට ඒක download කරගන්න. ඉතින් මේක ඔයාගේ auto download දුන්නේ නැත්තම් ඔයා මෙතන click here කියන එක ඔබලා ඔයාට පුළුවන් මේක manually download කරගන්න. ඉතින් මෙතනින් ඔයාගේ MB 2 ගානක් විතර තමයි download වෙන්නේ. ඊට පස්සේ ඔයාලා දන්නවා CapCut එක install වෙද්දී ඒ කියන්නේ PC එකේ install වෙද්දී MB 500 ගානක් කොහෙද download වෙනවා. ඉතින් මම දැනටමත් ඒක install කරගෙන තියෙන්නේ. ඔයාට පුළුවන් CapCut Pro එක install කරන්න. දැන් අපි යමු කොහොමද මේ වැඩේ හරියටම කරන්න කියලා බලන්න. ඉතින් මම මුලින්ම CapCut එකට ආවට පස්සේ මම මේ විදිහට create new project කියලා දීලා project එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඉතින් මම මෙන්න මෙතන තියෙන කැමති ෆයිල් එකක් ගන්නවා. මට දැන් export කරන්න දෙයක් නැහැ මගේ PC එකේ. ඒ හින්දා මම මෙතනින් කැමති ෆයිල් එකක් මේ විදිහට දා ගන්නවා. library එකට ගිහිල්ලා CapCut එකේ තියෙන ෆයිල් එකක් මේ විදිහට දා ගන්නවා. මම දැන් මේ මෙතනින් එකක් choose කරලා මෙන්න මේ ලස්සන පරිසරයක් තියෙන එක ඒක දා ගන්නවා. ඊට පස්සේ ඉතින් මම මේකේ දැන් ඔයාලට මේකේ pro filters එක add කරලා පෙන්නන්න මම මේකට තනින් තන කට් ටිකක් දා ගන්නවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් control එකයි B එකයි ඔබලා මේ විදිහට කට් දාගන්න. ඒ කියන්නේ ඒක shortcut key එක. ඊට පස්සේ මම මේ විදිහට මේකේ අවගට add කරනවා මේ වගේ black hole එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක pro version. හොඳට බලන්න එතන උඩ diamond එකක් තියෙනවා. ඒක pro version. ඉතින් මම දැන් මේ ඉන් එකකුත් ඇඩ් කරනවා මොකක් හරි pro version. මෙන්න මේ දොරකින් වගේ එන ඉන් එක මේ විදිහට ඇඩ් කරලා මම දැන් ඔයාලට pro transition උත් දාලා පෙන්නන්නම්. මෙන්න මේ transition ටික ඉක්මනින් දාගන්නම්. මේ ටික ඔයාලට fast forward කරලා තමයි මම පෙන්නන්නේ. නැත්නම් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඒ හින්දා මේ විදිහට ඉක්මනින් මේ වීඩියෝස් වලට මෙන්න මේ transition ටිකත් ඇඩ් කරලා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් transition animation විතරක් නෙවෙයි මේකේ තියෙන ඕනෙම pro feature එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා පය නැතුව ඕන එකක් add කරන්න. ඊට පස්සේ ඉතින් මම මේ විදිහට transition ටිකක් add කරාට පස්සේ මම දැන් ඔයාලට මේකට filter එකක් දාලා පෙන්නන්න. ඉතින් ඔයාලා බලාගන්න පුළුවන් මම filters tab වල මේ උඩම තියෙන 4K කියන filter එක අරගෙන මේකට දා ගන්නවා. ඉතින් මේකත් ඔයාලා බලාගන්න පුළුවන් pro filter එක. මම දාගත්ත transition උත් ඔක්කොම pro. ඉතින් මේ ටික ඇඩ් කරාට පස්සේ මේ ඔක්කොම මේ විදිහට සිලෙක්ට් කරලා ඔයාලට මේක control A ඔබලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට සිලෙක්ට් කරලා මම මේක උඩ right click කරලා මේක create common clip කියන එක උඩ ඔබනවා. ඉතින් එතකොට මේ clip එක ඔක්කොම එක clip එකක් විදිහට වෙනවා. ඊට පස්සේ මේක අපි export කරන්න try කරමු. ඊට පස්සේ ඉතින් මේ export කරන්න බැරි හින්දා මේක අපිට export කරන්න දෙන්නේ නැහැ. මොකද අපි මේකට pro features ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. අන්න ඒ හින්දා මෙයාලා මේක export කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මේ විදිහට export කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ command clip එක කියන්නේ මේ සම්පූර්ණ clip එකක් වෙච්ච clip එක උඩ එකපාරම click කරලා මම මෙන්න මෙතන දකුණු පැත්තේ තියෙන මෙන්න මෙතන තියෙන features වල යටට පොඩ්ඩක් ගිහිල්ලා motion blur කියන එක ඔබනවා. ඒකත් pro feature එකක්. ඉතින් මම මේ motion blur එක උඩ ඔබලා මේකේ blur එකයි මේකේ blend කියන එකයි දෙකම 0 දා ගන්නවා. ඉතින් ඊට පස්සේ මේක process වෙනකම් අපිට ඉන්න තියෙන්නේ මේක ඉක්මනට යනවා. හරියන්නේ අපි වීඩියෝ export කරනකම් ඉන්නවා වගේ. වැඩි ඉවරනට පස්සේ ඔයා මේකෙන් back වෙලා ඒ කියන්නේ මෙන්න මේ project පෙන්නන තැනට ඇවිල්ලා ඔයාගේ project එකේ file එක rename කරගන්න ඔයාලට මතකින් එකක් විදිහට. ඊට පස්සේ මේ setting icon එක උඩ click කරලා ඒකේ setting වලට ගිහිල්ලා මෙන්න මේ උඩම තියෙන එක තියෙන්නේ. මෙන්න මේ උඩම තියෙන්නේ save to කියලා අන්න ඒක ෆයිල් එක ලකුණු උඩ ක්ලික් කරලා ඒකේ ඇඩ්‍රස් එක කොපි කරගන්න. ඒ කියන්නේ ඒකේ උඩ පෙන්නන ඇඩ්‍රස් බාර් එකේ ඇඩ්‍රස් එක කොපි කරගෙන ඔයාගේ this PC එකට ඇවිල්ලා ඒක මෙතන paste කරන්න. ඊට පස්සේ ඔයාගේ project file එක මෙතනින් හොයාගන්න. අපි edit කියලා තමයි ඒක name කරේ. ඊට පස්සේ මම මේ edit කියන එකට යනවා. ඊට පස්සේ මම මෙතන resources වලට යනවා. ඊට පස්සේ මෙතන video ALG වලට ගිහලා මෙතන තියෙනවා අපේ ෆයිල් එක. ඉතින් මේ තියෙන අපි fully edit කරපු ෆයිල් එක. ඉතින් අපිට මේක copy කරලා ඕන තැනක paste කර හැකි. ඔයාලා හිතයි දැන් මේකේ quality එක drop වෙලා ඇති කියලා. මේකේ quality එක drop වෙන්නේ නැහැ යාළුවනේ. ඒ කියන්නේ මේක අපි upload කරපු file size වලින් තමයි ඒ කියන්නේ දැන් අපි හිතනවා 1080p
එකක් අප්ලෝඩ් කරා කියලා. අන්නේ 1080p විදිහට තමයි මම මේක පෙන්වන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන details වලට ගිහලා පෙන්නද්දි මේක 2K වීඩියෝ එකක්. ඉතින් ඒ හින්දා අපිට චුට්ටක්වත් බය නැතුව අපිට මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මෙතන ෆයිල්ස් ගොඩක් තියෙන්න පුළුවන් ඔයා ඇඩ් කරන ඇනිමේෂන් එක. ඉතින් ඔයා එතනින් ඔයාගේ එක හරියට බලලා තෝරගන්න. ඉතින් මම මේ වීඩියෝ එඩිට් කරන්නෙත් එහෙම මම කලින් Adobe එකෙන් ෆ්‍රී දෙන මයික් එක ගැන වීඩියෝ එකක් කරා. අන්න ඒ වීඩියෝ එඩිට් කරෙත් එහෙම ඔයා ඒ වීඩියෝ එක තාම බැලුවේ නැත්නම් මෙතන උඩ iCard එකෙන් ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ෆයිල් එක රීනේම් කරලා කොපි කරලා පේස්ට් කරලා ඕනි දෙයක් මේකට කරන්න. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න වීඩියෝ ෂෙයා කරලා ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරලා channel එක subscribe කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.